Hi guys, welcome to Desh Journey. අද අපි මේ කොහෙද යන්නේ? අපි යනවා අබු ඩාබි වල තියෙන යුනික් ප්ලේස් එකක් බලන්න. ඉතින් අපි අරගෙන ඉන්නේ අබු ඩාබි වල තියෙන ලෝකෙම කතා වෙන අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මේ ගැන කිව්වොත් මේක සාමාන්‍ය මියුසියම් එකක්වත් තීම් පාක් එකක්වත් නෙවෙයි. ආර්ට්, ලයිට්, මියුසික්, ටෙක්නොලොජි ඔක්කොම එකට මික්ස් වෙලා වෙනම ලෝකයකට ගියා වගේ ෆීල් එකක් දෙන ප්ලේස් එකක්. Yes guys. අද අපි එක්ස්ප්ලෝර් කරන්න යන්නේ Team Lab Phenomenal Abu Dhabi. ඉතින් ටිකට් ප්‍රයිසස් වල ඉඳලා ඉන්සයිඩ් එක්ස්පීරියන්ස් එක, බෙස්ට් ෆොටෝ ස්පොට්ස්, වීඩියෝස් ගන්න හොඳම ප්ලේසස් ඔක්කොම අද vlog එකෙන් ඔයාලට පෙන්වන්න යනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකන් බලන්න. ඉතින් අපි යමු. අපි මේ යන්නේ සමර් එකේ. ඉතින් ගොඩක් රස්නේ මේ දවස්වල. ටීම් ලැබ් එක උදේ 10 ඉඳන් රෑ 10 වෙනකන් ඕපන්. ඉතින් අපි ඔයාලට කියන්නේ සමර් එකේදී නම් උදේම යන්න. එහෙම නැත්නම් හවස යන්න. මොකද එතකොට ඔයාලට වටපිටාවත් විඳගෙනම යන්න පුළුවන්. සාදියාත් අයිලන්ඩ් එකේ තමයි ටීම් ලැබ් එක තියෙන්නේ. ට්‍රැෆික් නැති නිසා ඔයාලට නිදහසේ ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇතිනේ මේ පැත්ත කොච්චර ලස්සනද කියලා. Okay guys, අපි දැන් ටීම් ලැබ් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇතිනේ මේ බිල්ඩින් එක. මේ අවුට්සයිඩ් ලුක් එක දැක්කහම වෙනම ෆීලින් එකක් දැනෙන්නේ. අබු ඩාබි වල මේ වගේ ප්ලේස් එකක් තියෙනවද කියලා හිතා ගන්නවත් බැහැ. මම කලින් කිව්වා වගේ සමර් එකේ ඔයාලා එනවා නම් හීට් එක ටිකක් වැඩි නිසා මෝර්නින් ටයිම් එකක හරි ඊවිනිං ටයිම් එකක හරි එන එක තමයි හොඳම. මේකේ පාකින් එකේ ලොකු ස්පේස් එකක් තියෙනවා. ඇත්තටම ඔයාලට පේනවා ඇතිනේ ගොඩක් දුර යන්න දෙයක් නැහැ. පාකින් ස්පොට් එක තියෙන්නේ එතනම තමයි. ඒ කියන්නේ ගොඩක් දුර ඇවිදගෙන යන්න දෙයක් නැහැ ඔයාලට බිල්ඩින් එකට. ටීම් ලැබ් එකේ ටිකට් ප්‍රයිසස් ගැන කියනවා නම් ඇඩල්ට් කෙනෙක්ට ඩිරාම් 145ක් වෙනවා. එතකොට අවුරුදු 4යි අවුරුදු 12යි අතර බබාලා ඔයාලට ඉන්නවා නම් එයාලගේ ටිකට් එක ඩිරාම් 50ක් වෙනවා. එතකොට අවුරුදු 4ට අඩු කෙනෙක් ඉන්නවා නම් එයාට සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඉතින් ඔයාලට කිඩ්ස්ලා එකගෙන යන්න හොඳම ප්ලේස් එකක් තමයි මේක. මට විශ්වාසයි එයාලා හොඳටම එන්ජොයි කරනවා මෙතන. ඔන්න ෆයිනලි අපි ඇතුළට ආවා. වව්! ඇත්තටම මේක නම් මට හිතා ගන්නවත් බැහැ. ඇත්තටම කැමරා එකකින් ෆුල් වීඩියෝ එක කැප්චර් වෙන්නේ නැති තරම් මෙතන මාරම ලස්සනයි. honestly මේක වෙනම ප්ලැනට් එකකට ගියා වගේ ෆීලින් එකක් තමයි මුලින්ම ඔයාලට දැනෙන්නේ. ඒක අත්විඳලම බලන්න ඕන ෆීලින් එකක්. මේකේ lights, sounds, reflections හැමදේම ඇත්තටම දැනෙන්නේ unreal වගේ. ඒ කියන්නේ ඔයා නිකන් ෆිල්ම් එකක් ඇතුළට ගියා වගේ තමයි ඔයාලට මුලින්ම දැනෙන්නේ. ඔයාලට මුලින්ම හම්බ වෙන්නේ මේ forest එක. ඉතින් මේ forest එකේදී හරිම ලස්සන magical videos ගන්න පුළුවන් ඔයාලට. මේකේ themes change වෙනවා. එතකොට ඒකත් එක්ක ඔයාලට ලස්සනට මේක capture කරගන්න පුළුවන්. මම
ඔයාලට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්. ස්පෙෂලි ඔයාලා වයිට් කලර් ඇඳලා යනවා නම් ලයිටින් රිෆ්ලෙක්ෂන්ස් එක්ක මාරම ලුක් එකක් එනවා. ඇත්තටම මමත් ඒ ගැන හිතලම තමයි වයිට් කලර් එකක් ඇඳගෙන ගියේ. බලන්නකො මෙතන ලස්සන. ඇත්තටම මේකේ පාට වෙනස් වෙන හැටි මාරම ලස්සනයි බලාගෙන ඉන්න. ඔයා මූව් වෙන විදිහට විෂුවල්ස් වෙනස් වෙනවා. ඒක තමයි මෙතන ස්පෙෂල්ම දේ. සාමාන්‍ය ෆොටෝ ලොකේෂන් එකක් වගේ නෙමෙයි මෙතන. ඔයා මේ ආර්ට් වර්ක් එකේ කොටසක් වෙනවා වගේ ෆීලින් එකක් තමයි ඔයාට දැනෙන්නේ ඇත්තටම. මේ රිෆ්ලෙක්ෂන්ස් ටික නම් ඉන්සේන්. වීඩියෝ සරගන්නකොට ස්ලෝ මෝෂන් දාලා ගන්නවා නම් ඒක මාරම ලස්සනට එනවා මෙතන. ස්පෙෂලි කියන්න ඕනේ මිග්‍රේන් තියෙන කෙනෙක්ට වුණත් ඇත්තටම මේක බලන්න එන්න පුළුවන්. මෙතන එක රූම් එකක් තියෙනවා. ඒකෙදී යාලා ඇඩ්වයිස් කරනවා DC වගේ නම් වාඩි වෙන්න කියලා. ඒ ඇරෙන්න අනිත් හැමතැනම මිග්‍රේන් තියෙන කෙනෙක්ට වුණත් එන්ජොයි කරන්න පුළුවන්. දැන් අපි යමු ඊළඟ රූම් එක බලන්න. මේ රූම් එකේදී ඔයාලට වෙනස් විදිහට ෆොටෝස් ගන්න පුළුවන්. මේක වීඩියෝස් වලට වඩා ෆොටෝස් වලට මාරම ලස්සනයි. ඩ්‍රීමි වයිබ් එකක් එන්නේ. ඇත්තටම මට දැනුනේ ඇනිමි මූවි එකක් ඇතුළට ගියා වගේ. ඊළඟට අපි ආවේ මේ බැලුන් හවුස් එකට. මේක නම් මාරම ලස්සනයි. ඇත්තටම ෆොටෝස් වීඩියෝස් වලට මේක නම් කියාපු තැනක්. ඒක නම් කොහෙත්ම මිස් කරගන්න එපා. honestly කියනවා නම් මේක අබුඩාබි වල අපි ගිය වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. content creatorsලා ඉන්නවා නම් මම පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. iPhone එකකින් ඔයාලා වීඩියෝ කරනවා නම් 0.5 lens එක දාලා මේක ඇතුලේ වීඩියෝස් අරගන්න. එතකොට full room effect එක capture වෙනවා. ඒ වගේම cinematic look එකක් ගන්න slow walk-in videos ඔයාලට අරගන්න පුළුවන්. මේ රූම් එක ඇත්තටම මාරම ලස්සනයි ෆොටෝස් වලට. ඊළඟට අපි ගියේ මෙන්න මේ සෙක්ෂන් එකට. මේක නම් පොඩි බබාලට කියාපු තැනක්. මේක පොඩි බබාලට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට එන්ජොයි කරන්න පුළුවන් තැනක්. ඇත්තටම මෙතනදී ඔයාලට පුළුවන් චිත්‍ර පාට කරන්න. එයාලා හැමදේම දෙනවා පැස්ටල්, පේපර්ස් ඔක්කොම. මෙන්න මේ ප්ලේස් එකේදී තමයි ඔයාලට චිත්‍ර අරගෙන පාට කරන්න තියෙන්නේ. ඒ ඇඳපු චිත්‍රේ ඊට පස්සේ අපි ස්කෑන් කරනවා. එතකොට ඒ රූම් එකේ ඉඳලා ඒ සතා මෙන්න මේ විදිහට ඇවිදගෙන යනවා. ඔයාලට බලන්න පුළුවන්. හිතන්නකො පොඩි ළමයි මේකට කොච්චර ආස වේද කියලා. එතකොට ඒ ඇඳපු ඒ පාට කරපු චිත්‍ර වලින් තමයි මේ මුළු රූම් එකම පිරීලා තියෙන්නේ. ටීම් ලැබ් එක ගැන කියනවා නම් ආර්ට් වලට කැමති අයට, ඒ වගේම ෆොටෝග්‍රැෆි වලට කැමති අයට, වීඩියෝස් කරන අයට ඩෙෆිනිට්ලි මේ ප්ලේස් එක මිස් කරගන්න හොඳ නැති තැනක්. මේ වයිබ් එක එක්ස්ප්ලේන් කරන්න අමාරුයි. ඒක එක්ස්පීරියන්ස් කරලම බලන්න ඕනේ. ඊළඟට අපි යන්නේ ටීම් ලැබ් එකේ මම ආසම තැනට. මේකේ දන හිස පහලට වෙන්න වතුර තියෙනවා. එතකොට ඔයාලා කම්ෆර්ටබල් ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ ඒකට. එයාලා එළිය ලොකස් හදලා තියෙනවා ෂූස් දාන්න. මෙතන නම් මාරම ලස්සනයි. ෆොටෝස්, වීඩියෝස් හැම දෙයකම මාරම ලස්සනයි.
හරි. අද බ්ලොග් එක මෙතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ එක ලස්සනයි නම් ඔයාලට මේකට ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. තව මේ වගේ travel videos දේශ් ජර්නි channel එක subscribe කරලා ඔයාලට බලන්න පුළුවන්. ඉස්සරහට තව UAE travel videos, hidden places, food experiences, ඒ වගේම adventures ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ඊළඟ journey එකෙන් හම්බ වෙමු.